විවාහයකට ආදරය කියන දේ අත්‍යවශ්‍යයි. ඒක අපි අනිවාර්යයෙන්ම පිළිගත යුතුම දෙයක්. මොකද ආදරයක් ප්‍රේමයක් නැත්තම් විවාහයකට අපිට යන්න බෑ. හැබැයි ඒක විතරක්ම නෙමෙයි තියෙන්න ඕන. අපි හිතනවා ආදරේ තිබ්බනම් ඕන දෙයක් කරගන්න පුළුවන්. එයාට මම ආදරේ මට එයා ආදරේ අපි ලුණු බතුයි කාලා හරි ඉමු කියලා තමයි අපි ගොඩක් වෙලාවට අපි හිතන්නේ. නෑ එහෙම නෙමෙයි. ඒක ඇතුලේ අපිට දැනගන්න පුළුවන්කම තියෙන්න ඕන. අපිට කතිකාවතක් ඊට කලින් තියෙන්න ඕන. සාකච්ඡාවක් ඊට කලින් තියෙන්න ඕන. මගේ goals and අනිත් කෙනාගේ goals කොයිතරම් දුරට compatible ද? මම ජීවිතේ දකින්න කැමති විදිය, මං ජීවිතේ විඳින්න කැමති විදිය, මං ජීවිතේ ඉස්සරහට plan කරන විදිය අනිත් මිනිස්සයාත් එක්ක කොයිතරම් compatible ද? ඉතින් ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම කියන්නේ දැන් අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට තරුණ කට්ටිය මැරේජ් එකකට යන්න ගියාපුවම මොනවද කරන්නේ? වෙඩින් එක ගන්න තැන කොහෙද? සාරිය කොහෙන්ද ගන්නේ? බ්‍රයිඩල් ජුවලරි කොහෙන්ද ගන්නේ? හනිමූන් එකට කොහෙද යන්නේ? ඒ දේවල් ඔක්කොම ගැන කතා කරනවා. හැබැයි මම හිතන්නේ ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැති දෙයක් මම කොහෙද මගේ ජීවිතේ මම ලෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ? සහ අනිත් කෙනා කොහෙද එයාගේ ජීවිතේ ලෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ දෙන්න අතර තියෙන goals මොනවද? සහ මැරේජ් එකකට අත්‍යවශ්‍යම දෙයක් තමයි එකිනෙකා අතර තියෙන mutual respect එක. right? ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඔන්න ඔය respect එක නැති තැන බොහෝ වෙලාවට ඒ දෙන්නට දෙන්න දරා ගන්න බැරි වෙනවා. මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට husband ට wife එක competition එකක් තියෙනවා. ඒක wife ට husband එක competition එකක් තියෙනවා. මම දැකලා තියෙනවා දැන් මාත් එක්ක සමහර ඔය කතා කරන breakups වලට ගිය එහෙම නැත්නම් ඉතා අසාර්ථක වෙච්ච විවාහ ගැන කතා කරන කට්ටිය ඉන්නවනේ. ඒ කතා කරන ගොඩක් දෙනෙක්ගේ මේ කතන්දර ඇතුළේ මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට ඒ දෙන්න අතර තිබිලා තියෙන competition එකක්. ඉතින් ඒකින්ද මම කියන්නේ marriage එක කියන්නේ සුන්දර තැනක්. ඒක සුන්දර කරගන්න පුළුවන් ඒක ඇතුළේ ඉන්න දෙන්නටම තමයි.